ආයිබෝන් සුබ දවසක් කියලා අදත් තව බොහොම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මගේ channel එකෙන් මම ඔයාලට අරගෙන එන Photoshop පාඩම් මාලාවට තවත් වීඩියෝ එකක් තමයි මේ එකතු වෙන්නේ. මගේ channel එකේ ගොඩක් තියෙන Photoshop සම්බන්ධව වීඩියෝස්. ඊට අමතරව ඔයා දන්නවා මම tips and tricks කියලා playlist එකක් පවත්වාගෙන යනවා. ඒ tips and tricks කියන playlist එකේ ඔයාලට වැදගත් වෙන තවත් පොඩි දේවල් ගැන මම කියා දීලා තියෙනවා. MS Word වල shortcuts වගේ දේවල්. ඉදිරියේදී මම බලාපොරොත්තු වෙනවා video editing ගැනත් ඔයාලට වීඩියෝ මාලාවක් අරගෙන එන්න. ඉතින් Photoshop video series එකට එකතු වෙන අද වීඩියෝ එකේ මම හිතුවා ඔයාලට කියා දෙන්න ඕන කියලා මේ Photoshop වල තියෙන gradient කියන feature එක ගැන. gradient එකක් කියන්නේ මොකක්ද කියලා මුලින්ම මට අවබෝධයක් දෙන්න. මෙන්න මේ වගේ වර්ණ මිශ්‍ර වෙලා හැදුණු effect එකකට තමයි gradient එකක් කියලා කියන්නේ. ඔයා මේ දකින්නේ gradient effects කිහිපයක්. මේවට තමයි අපි gradients කියලා කියන්නේ. ඉතින් අද මම ඔයාලට gradients ගැන කියා දෙන වීඩියෝ මාලාවේ පළවෙනි වීඩියෝ එක තමයි ඔයා මේ දකින්නේ. ඔයාලට මම gradients සම්බන්ධව දීර්ඝ වශයෙන් කරුණු පැහැදිලි කරලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා මේක එක වීඩියෝ එකකට සීමා කරන්න අමාරුයි. මොකද ඔයාලට දිග වීඩියෝ එකකින් ගොඩක් දේවල් එකපාර කියා දෙන්න අමාරු නිසා මම මේ වෙනුවෙන් මේ විදිහට ඔයාලට gradients ගැන කියා දෙන වීඩියෝ මාලාවේ පළවෙනි වීඩියෝ එක මේ විදිහට අද ඔයාලට අරගෙන එනවා. හොඳයි මම දැන් Photoshop එකේ canvas එකක් open කරගෙන තියෙන්නේ. මේ canvas එකට මම දැන් gradient effect එක දාලා පෙන්නන්න ඕන නිසා ඔයාලට rectangle එකක් ඇඳලා ගන්නම් මේ විදිහට. rectangle tool එකට ගිහිල්ලා මේ විදිහට මම එතන click කළා මෙන්න මේ වගේ canvas එකේ ලොකුවට rectangle එකක් ඇඳ ගන්නවා. හරි. ওই විදිහට ඒකට auto color එකක් add වෙනවා. ඊට පස්සේ මම මෙතන layer palette එකේ යටින් තියෙනවා මෙන්න මෙතන icon එකක් මේ තියෙන්නේ. මෙන්න මේ icon එක. මෙන්න මේ icon එක උඩ click කරනවා. මේ add a layer style කියලා තියෙන්නේ. ඒක උඩ click කරාම මේ වගේ pop up වෙනවා menu එකක්. එතන තියෙනවා gradient overview කියලා මේ තියෙන්නේ. gradient overview මේ මෙන්න මේක උඩ මම click කරනවා. click කරාට පස්සේ දැන් මේ ආපු box එකේ මෙන්න මෙතන තියෙනවා settings වගේ. මේ settings වල තියෙන දේවල් මම ඔයාලට එක එක දැන් විස්තර කරන්න. මෙතන තියෙනවා blend mode කියලා. මෙතනින් blending mode එක තමයි මේකෙන් වෙනස් කරන්න තියෙන්නේ. ඒ කිව්වේ මේ gradient එක මොන විදියටද ඔයාලට පේන්නේ කියන එක. ඒක මම ඔයාලට පස්සේ විස්තර ඇතුව පැහැදිලි කරලා දෙන්නම්. blending modes කියන්නේ මොනවද කියලා මම ඔයාලට කලින් වීඩියෝස් වලදී Photoshop සම්බන්ධව කරපු කියා දීලා තියෙනවා. කමක් නැහැ මම ඔයාලට පස්සේ ඒ ගැන විස්තර ඇතුව කියා දෙන්නම්. ඊළඟට මෙතන තියෙන opacity කියලා. මේ opacity කියන එකෙන් transparency එක. ඒ කිව්වේ object එකේ විනිවිද පේන ස්වභාවය තමයි මෙතනින් අඩු වැඩි කරන්නේ. බලන්න මම මේක එහාට මෙහාට කරද්දි මේ object එකේ rectangle එකේ opacity එක අඩු වැඩි වෙනවා. යාට පේනවනේ. opacity ගැන මම විශේෂයෙන්ම මේ වෙලාවේ කතා කරන්නේ නැහැ. මොකද graphic designing software වල මේ opacity කියන option එක ගොඩක් කරාට තියෙනවා. ඒකෙන් විනිවිද පේන ස්වභාවය අඩු වැඩි කරන්න තමයි තියෙන්නේ. ඒක ඔයා දන්නවා. ඊළඟට අපිට වැදගත් දේ මෙතන තියෙනවා gradient කියලා. මෙතනින් තමයි අපි gradient එකේ ස්වභාවය වෙනස් කරන්නේ. මම මේ drop down menu එක උඩ මෙතන click කරනවා. click කරාට පස්සේ ආපු palette එකේ ඔයාලට පේනවා නේද colors වගේක් තියෙනවා. මෙතන මම මේ menu එක දැන් පොඩ්ඩක් close කරනවා. close කළාට පෙන්නන්න මෙතන මේ colors වල ස්වභාවයන් gradient එකේ ස්වභාවය categorize කරලා තියෙනවා. බලන්න basics, blues, purples, pinks කියලා තියෙන්නේ. මෙතන එකක් උඩ click කරලා බලුවොත් මේ blues කියන එක උඩ click කරොත් නිල් පාට මත පදනම් වෙච්ච effects ටික තමයි මෙතන දකින්න ලැබෙන්නේ. බලන්න ඒව උඩ click කරද්දී ඔයාලට මේව එක එක වෙනස් වෙනවා බලන්න පුළුවන්. ඒ වගේම මම මෙතන reds කියන එක උඩ click කරලා ඒ යටතේ තියෙන options ටික ඔයාලට පෙන්නන්න. මේ තියෙන්නේ දැක්කද? එතකොට රතු පාට මත පදනම් වෙච්ච gradient effects ඔය විදිහට තියෙනවා. හරි. දැන් ඔය වගේ මොනවා හරි එකක් අපි මෙතනින් select කරගත්තා කියමුකෝ මෙන්න මේ විදිහට. ඊට පස්සේ මෙතන යට තියෙනවා ඒ gradient එකක් කියලා කියන්නේ ඔයා දන්නවා මම කලිනුත් ඔයාලට විස්තර කරා වර්ණ මිශ්‍ර වෙලා හැදිච්ච මේ වගේ effect එකක් නේ. ඒකේ angle එක මෙතන මේ විදිහට වෙනස් කරන්න පුළුවන්. මේ angle එක ඔයාලට පැහැදිලිව බලා ගන්න ඕන හින්දා මම මෙතන වෙන color එකක් දාන්නම්. ඉන්න මේ විදිහට මම මෙතන වෙන color එකක් දෙන්නම් ඔයාලට මේක පැහැදිලිව මේකේ වෙනස බලා ගන්න ඕන හින්දා angle එකේ. මේ බලන්න angle කියන තැන මම click කරද්දි එතන angle එකේ කෝණය වෙනස් කරද්දි දැක්ක නේද gradient එකේ හැරවීමක් වෙනවා. කෝණය වෙනස් වීමක් වෙනවා ඔන්න ඔය වගේ. තේරුම් ගන්න පුළුවන් ඔයාලට. මෙතන scale කියන එකෙන් මේ වර්ණ මිශ්‍ර වෙලා තියෙන විදිය මේ විදියට ඔයාලට පෙන්වුම් කරනවා. ඒකේ වර්ණ මිශ්‍ර වෙලා තියෙන පරාසය අඩු වැඩි විකිරීමක් කරන්නේ. හරි. දැන් එතකොට මේ මෙතන මෙයා දීලා තියෙන මේ colors අපිට ඕන විදියට customize කරගන්න කොහොමද කියලා දැන් මම ඔයාලට කියා දෙන්න. දැන් මෙතනින් මේ විදියට මේ menu එක උඩ click කරලා ඔයාලට ඕන විදියට effect එකක් ගත්තා කියමුකෝ. ඊට පස්සේ මෙතන හිස් තැනක click කරලා මේ palette එක close කරලා මෙන්න මේ gradient කියන තැන මේ මෙතන තියෙන මේ චූටි arrow එක උඩ නෙමෙයි. මෙතන මේ color එක පෙන්වන තැන තියෙන මෙන්න මෙතන. අන්න ඒක උඩ click කරන්න. click කරාට පස්සේ තව
ඩයලොග් බොක්ස් එකක් ඕපන් වෙලා එනවා. මෙතන යට තියෙනවා ඔයාගේ gradient එක වෙනස් කරගන්න අවශ්‍ය කරන settings ටික මේ තියෙන්නේ. මේ හැම තැනකටම ඒ කියන්නේ මේ gradient එකේ ඔයාට මේ දකින්න ලැබෙන colors වල හැම color එකකටම අදාළ වෙනස් කරන්න පුළුවන් points මෙතන තියෙනවා. මේ තියෙන්නේ. මේ එකක් උඩ ක්ලික් කළා ඔයාට පුළුවන් මෙතන යට තියෙන color කියන එක උඩ ක්ලික් කළා එතනට වෙන color එකක් දෙන්න. දැක්කද? ඒ color එක දැන් එතනට apply වෙනවට පේනව නේද? මම මෙතන වෙනස් කරලාදී මේ මෙන්න මේ වගේ. ඊට පස්සේ අදාළ color එක select කරලා okay කරන්න. ඊට පස්සේ මේ gradient එකේ මෙන්න මේ උඩ කොටසට අදාළ color එක තමයි මෙන්න මෙතන පෙන්වන්නේ. ඊට පස්සේ එතනට අදාළ මේ color stop කියලා තියෙන අන්න ඒක උඩ ක්ලික් කරලා මෙන්න මේ color කියන එක උඩට ඇවිල්ලා එතන ක්ලික් කරලා එතනට වාට වෙන color එකක් දෙන්න පුළුවන්. මෙන්න මේ විදිහට. මෙන්න මෙතන මම දැන් මේ adjust කරන විදිහ වට බලා ගන්න පුළුවන් නෙමෙයි. මෙතනින් පුළුවන් මේ slide එක එහාට මෙහාට ගෙනිල්ලා ඒ color එක හදන්න. ඊට පස්සේ ඒ color එකට අදාළ වෙනත් varieties තමයි මෙන්න මෙතනින් තියෙන්නේ. එතනින් වාට අවශ්‍ය color එක pick කරලා දෙන්න තියෙන්නේ. මේ බලන්න මේ. පැහැදිලිනේ වාට. බලන්න මම මෙතන වෙනස් කරද්දි මෙන්න මේ උඩ කොටසේ color එක වෙනස් වෙනවාට පේනවා. දැන් වාට ඒ ගැන පැහැදිලි. ඊට පස්සේ අවසානයේ වාට අවශ්‍ය විදිහට color එක හදලා okay කරන්න. ඊට පස්සේ මේ gradient එකේ මෙන්න මේ මැද කොටස තියෙන්නේ. මැද කොටසටත් වෙන වර්ණයක් යොදන්න පුළුවන්. ඒකට කරන්න තියෙන්නේ මෙන්න මේ මැද තියෙන color stop එක උඩ ක්ලික් කරලා ආයෙ මෙතන color කියන මේ කොටු උඩ ක්ලික් කරලා එතනට වෙන color එකක් දෙන්න. දැක්කද? මම එතනට සුදු පාට දුන්නා. දැන් මේකේ colors තුනක් පෙන්වුම් කරනවා. මැද සුදු පාට සහ දෙපැත්තේ වෙනත් වර්ණයන් දෙකක්. දෙපැත්තේ වර්ණයන් දෙක සමානයි වගේ එකපාරට පේනවා නම් ඔයාට ආයෙ පුළුවන් මෙතන මේ color එක okay කරලා මෙතන අනිත් තැන තියෙන color එකට අදාළ color stop එක උඩ ක්ලික් කරලා මෙතනින් මේ color box එක උඩ ක්ලික් කරලා එතනට තවත් වෙන color එකක් දෙන්න මෙන්න මේ විදිහට. ඔය බලන්න ඔය. දැන් පැහැදිලිනේ ඔයාට. දැක්කද? ඔන්න ඔය වගේ. හරි. gradients ගැන මම අද ඔයාට කියලා දීපු මෙන්න මේ දේවල් ටික පොඩ්ඩක් ඔයා අත්හදා බලන්න. මොකද මේ gradients වලින් ඔයාට ගොඩක් දේවල් කරන්න පුළුවන්. සරලව ඔයාට gradient එකක් කියන්නේ වර්ණ කිහිපයක් මිශ්‍ර වෙච්ච මෙන්න මේ වගේ effect එකක් කියලා මම මුලින් පැහැදිලි කරලා දුන්නා. හැබැයි මේ වර්ණ එක්ක අපිට ගොඩක් දේවල් කරන්න පුළුවන්. මේ colors වලට අපිට ගොඩක් settings තියෙනවා මේකේ දීලා. ඒවා ගැන මම ඔයාට තව වීඩියෝ එකකින් කියා දෙන්නම්. එමනම් මේ විදිහට color එක select කරලා okay කරන්න. okay කරලා අන්තිමට මෙන්න මේ dialog box එකත් okay කරලා අන්තිමට color එක apply කරනවා. හදපු settings ටික apply කරන්න මේ තියෙන box එකෙත් okay button එක click කරන්න ඕනේ. ওই විදිහට තමයි object එකකට gradient effect එකක් දාන්නේ. අද වීඩියෝ එක මෙතනින් ඉවර වුණාට මේ gradient ගැන මම ඔයාලට තව ඉදිරියට කියා දෙනවා. තවත් වීඩියෝස් වලින්. ඒ නිසා බලාපොරොත්තු වෙමින් ඉන්න. මගේ channel එකෙන් මම ඔයාලට Photoshop ගැන වීඩියෝ මාලාවක් අරගෙන එනවා. මතක් කරනවා නැවතත් Photoshop ගැන, MS Word ගැන සහ AI technology එක ගැන. ඒ වගේම ඉදිරියේදී Adobe Premiere භාවිත කරලා වීඩියෝ එකක් edit කරන විදිහත් මම ඔයාලට පියවරෙන් පියවර ගේන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මාත් එක්ක එකතු වෙලා ඉන්න දිගටම වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එකට ලයික් එකක් දෙන්න. ඔයාගේ අදහස් දක්වලා කමෙන්ට් එකක් දෙන්නත් අමතක කරන්න එපා. හැමදාමත් මම කියන ඔයා දෙන කමෙන්ට්ස් වලින් තමයි මට ශක්තියක් එන්නේ. තව වීඩියෝ එකක් හදන්න, තව වීඩියෝ එකක් හදන්න ආසාවක් ඇති වෙන්නේ. ඉතින් ඔයා දන්න Photoshop ගැන උනන්දු වෙන අනිත් අයටත් බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න කියලා ඉල්ලනවා. එවනම් බොහොම ස්තුතියි වීඩියෝ එක නරඹුවට. හැමදාම කරන කාර්යුණික ඉල්ලීම අදත් කරනවා. ඔයා channel එකට අලුත් කෙනෙක් නම් තාම මගේ channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරන්න කියලා බොහොම කාර්යුණිකව ඉල්ලනවා. එවනම් බොහොම ස්තුතියි වීඩියෝ එක නරඹුවට. සුබ දවසක්. ජය වේවා ඔයාට.